ඔගොල්ලෝ ගොඩක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා බර්ත්ඩේ එක විචාර කොහොමද ලියන්නේ? මට අපිට දෙන්න පුළුවන් උද්දෘත මොනවද? 2026 සිංහල ලියන අයට අපිට දෙන්න පුළුවන් උද්දෘත මොනවද කියන්නේ? බර්ත්ඩේ එකම සාමාන්‍යයෙන් අපිට කියන්න බෑ මේ උද්දෘත යනවා සතමත්නාවලි වගේ කොයි උද්දෘතේද අපිට ඒක කියන්න බෑ. මොකද ගොඩක් තියෙනවා. අපිට පරිසර වර්ණනා තියෙනවා. මේ චරිත ගැන නිරූපණය කරන්න තියෙනවා. ඒ හින්දා අපිට කියන්න බෑ කොයි කොටසෙන් කොයි විදිහට මොන ප්‍රශ්නේ විචාරයක් ඒද කියලා. හැබැයි අපිට පුළුවන් මේ චරිත වලින් අදාළව අනිවාර්යෙන් එන්න පුළුවන් උද්දෘත ටික පාඩම් කරලා තියාගන්න. කියන්නම් අපිට ගන්න පුළුවන් උද්දෘත සින්දුගේ චරිතයේ විචාර ප්‍රශ්න ලියනකොට අපිට ගන්න පුළුවන් උද්දෘත තමයි සින්දු නම් එක් මිනිසෙක් තමාගේ බිරිඳ දෑ වූ ඩිංගි හාමි සමග බැත්තේකම විසීය. ඔවුන්ගේ පවුල ගමෙහි පවුල් 10න් එකකි. අපිට උද්දෘතය ගන්න පුළුවන්. තව අන් හැම ගැමියෙකු මෙන්ම සින්දුද ගොවියෙකි. ඔහුට ටිකක් පිස්සුයි. ගමු කීනෝය. හේන් ගොවිතැන් කිරීමේදී පවා ඔහු ගමෙන්ම අලසයා විය. මොහුගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ දඩේම. දවල් මහ වනයේ රිංගා ගොස් ඌරෙකු හෝ මුවෙකු හෝ එල්ල කරන ගන්ට ලැබුණොත් ඔහු තමාගේ ටික කැප්තුවක්කුවේ වෙඩිල්ල නොවැරද්දුවේය. ඒක අපිට කෙටියෙන් ලියලා ඩොට් තුනක් තිබ්බහම උච්ච දිගට ලියන්න ඕනේ නැහැ. තව ලියන්න පුළුවන් මේ කැලේ සිටින කිසිම සිව්පාවෙක් වලහාටත් නුඹලා හැමෝම බය වෙන තනි අලියාටවත් මම බය නැහැ. මගේ බය මේ මහ වනයේටයි කියලා සින්දු කියනවා. අපිට ඒ උද්දෘත ගන්න පුළුවන් සින්දුගේ චරිතය විවරණය කරන්න. ඒ වගේම තමා වනයේට කොතෙක් බිය වුවත් ඌ එපමණටම එයට ආදරය කළේය. හවන්න පුළුවන් කල්යාමෙන් ඩිංගිරිහාමි සිනිඳු නිසා නියුම් දරු දෙදෙනෙකු ලැබුවාය. දරු දෙදෙනාම ගැහැණුය. ඉතින් එක එකගේ පුංචි මැණිකාය අනිකගේ නම හිමිහාමිය. පරට්ටි කොමට පුතේ. කොමගේ තුවක්කුව කැලේට යන පුතේ. මගේ ගෙදර නැති අතර ඔවුන්ට රිංගනවා. මම කවදා පොලා හදාරු මට අප්පුච්චා කියාපු මං කැලේ ඉඳලා එනකොට පළ වැලත් මී වදක් ගෙනක් දීපු මගේ පුංචි උන් දකිනවා. නයි පොළොංගු වගේ හොරකමකට හොරෙන් රිංගලා මගේ පුංචි උන් මගේ හොරකම් කරනවා. ඒ වගේ උද්දෘත ගොඩාක් තියෙනවා මේ සින්දුවේ චරිතයෙන්. අපිට ඔක්කොම ඒ ටික චුට්ටයි තියෙන අපිට පාඩම් කරගත්තා. ඒක ලියන්න පුළුවන්. ඒ වගේ අපිට ගන්න පුළුවන් පුංචි මණිකාගේ චරිතයෙන් අදාළ උටින් තියෙනවා. කල්යාමෙන් ඩිංගිරිහාමි සිනිඳු නිසා නියුම් දරු දෙදෙනෙකු ලැබුවාය. දරු දෙදෙනාම ගැහැණුයි. ඉන්නේ එකේ නම අපිට අර කලින් ලියව සින්දු ලියවා වගේ මේක ඒ උද්දෘතෙම ගන්න පුළුවන්. තව පුංචි මණිකාට හිමිහාමිට තුන් අවුරුදු වයස වල තුරුව උන් ඉන්නවාද මලාද කියා සින්දුල බෙලුව ඒ තරම් යන. තව ලියන්න පුළුවන්. එක දවසක් ඔහු තමාගේ ගේ ඉදිරිපිට ඇරවාගෙන සිටින විට පුංචි මණිකා සින්දු ළඟට ගොස් ඔහුගේ දන්ට අත දී ගාම්භීර ආකාරයකින් ඔහුගේ මුහුණ දෙස බැලුවාය. අයියෝ මම බය වෙච්ච තරම. මට හිතුනේ ගස්වල ඉන්න යකෙක් නෙක් කියා. පුංචි කාලේ අප්පුච්චා අපිට කිව්වා ගස්වල ඉඳලා යක්කෝ එකට පනිනවා පරිස්සම් වෙන්න කියලා. තව ලියන්න පුළුවන් අප්පුච්චා මාව මරන්න වගේ. ඇයි ඔහොම කතා කරන්නේ? මමවත් නංගිවත් කවදාවත් අප්පුච්චාව අත්හැරලා යන්නේ නැහැ. ඒ වගේ අපිට ලියන්න පුළුවන් පුංචි මණිකාගේ චරිතයේ තියෙන මේ උද්දෘත ටික ඒ ටික පාඩම් කරගත්තාම මේ ප්‍රශ්නේ ආවොත් අපිට ලියන්න පුළුවන්. ඒ වගේම බෙහාමිය ආරච්චි ගැනයි බබුන් අප්පුච්චි ගැනයි පරිසරයේ ලක්ෂණ ගැනයි ඒ වගේම තමන හරි ඔයගලන්ට ඕනේ නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න.